සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අපි අද සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියේ තියෙන මේ වස්සානය කියන පද්‍ය පන්තිය. එතකොට මේ වස්සානය කියන පද්‍ය පන්තිය පිළිබඳව ඔයාලට ਵਿਚාර එනවා විභාගෙට නේද? එතකොට ඒ හින්දා අපි අද මේකේ භාෂාවට නෙවෙයි මුල් තැන දෙන්නේ. අපි මේ පද්‍ය පන්තිය මොකක් ගැනද කියවෙන්නේ. අත්දැකීම මොන වගේද කියලා අපි පද්‍ය පන්තියට යමු. හරි. වස්සානය කියන පද්‍ය පන්තිය රචනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහ. එතකොට මේ රත්නශ්‍රී විජේසිංහට හම්බ වෙනවා මොනරාගල කියන ප්‍රදේශයේ පාසලක සේවය කිරීමට. එතකොට එයා ගාල්ලේ කොටුවේ ඉඳන් තමයි මෙහෙ එන්නේ. එතකොට තමන්ගේ බිරිඳ සහ අවුරුදු 1ක් වයස ඇති තමන්ගේ දුව අතහැරලා එන්නේ. එතකොට දුවෙක් අතහැරලා බිරිඳක් අතහැරලා එන තාත්තා කෙනෙක්ට ගුරුවරයෙක් වශයෙන් පැමිණෙනකොට මොන වගේ අත්දැකීමක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඔහුට ලබා දෙයිද කියලා අපි මේ පද්‍ය පන්තිය සාකච්ඡා කිරීමේදී අපිට පැහැදිලි වෙනවා. හරි. එතකොට මේකේ පළවෙනියටම පටන් ගන්නවා ඔය දෑල දොඩ මලුය සුවඳ බැරුවා ඉන්ට. එතකොට දෑල කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. දෑල කියන්නේ ගඟක් මේ ඇලක් තියෙනකොට මේකේ දැන් ඇල මෙහෙම ගමන් කරනකොට මේ යූරු දෙකක් තියෙනවනේ. දැන් මෙහෙම යූරු දෙකක් ඔස්සේ තමයි යන්නේ. අන්නේ යූරු දෙකට තමයි අපි කියන්නේ දෑල කියලා. මේ යූරු දෙකට තමයි කියන්නේ දෑල කියලා. එතකොට මෙයා කියනවා මේ හුලන්දා ඔය ගැන තමයි කියන්නේ මේ තියෙන්නේ හුලන්දා ඔය. හරි. ඔය දෑල දොඩ මලුයි. ඒ යූරු දෙක මෙයාට එකපාරට කතා කරන්න වගේ ගත්තලු සුවඳ බැරුවායින්ට. අපි සමහර විට ඇලක ඉවුරකට නිකන් සුවඳයි කියන්නේ නැහැ නේද? එතකොට අපි සුවඳයි කියන්නේ මලක් තියෙනවා නම් නේද? එතකොට මල් වැවිලා තියෙනවා නම් ඒක සුවඳයි කියනවා. හැබැයි මේ ඉවුරු දෙකත් එකපාර සුවඳ ආවලු නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද. එතකොට මේ නාගරික ජීවිතය ගත කරලා ගමට එනකොට එයාට එකපාර හිතෙනවා මේ වතුර ඊටාම් පිරිසුදුයි. නගරේ වගේ අපිරිසුදු ජලය නෙවෙයි මේකේ තියෙන්නේ කියලා හිතෙනවා. කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනහේයමායික. දැන් මේ පිරිසුදු වතුර මෙහි ගලාගෙන යනවා නේද? එතකොට මේ පිරිසුදු වතුර තියෙනකොට මොකද වෙන්නේ? කට්ටිය මේ වතුරේ නාන කට්ටිය ඉන්නවා. හැබැයි මේ ඇවිල්ලා තියෙන්නේ මෙයා ඉඩෝර කාලේට. දැන් මොනරාගල දිස්ත්‍රික්කය කියන්නේ පායන දිස්ත්‍රික්කයක්. එතකොට නිල් වතුර තමයි හැබැයි මේ ඉඩෝරේ තියෙන්නේ. තුරුළු කර කෙසේ යත හැර යම්ද. මට ආයේ කවද නගරයට යන්න අමාරුයි මේ ගැමි අත්දැකීමම විඳිනවා. කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන. කෙකටියා පඳුර කියන්නේ යාගේ නෝනා. එයා සුදු මල් පොකුර තමන්ගේ චූටි අවුරුදු 1ක් වයස ඇති දියණිය වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනහේයමායික. ඒ කෙකටියා පඳුර ඉන්නේ හරියට මගේ නෝනා මගේ ළමයාව වඩාගෙන ඉන්නවා වගේ කියලා පළවෙනි කවිය තුලින් එයා කියනවා. හරි. අපි ඊළඟට ඊළඟ කවියටත් ඊළඟ කවියේදී කියනවා කුඹුක් කතු වතුර අත ගගා නැමිලාදියට. එතකොට කුඹුක් ගහ කියන්නේ ඉතා විශාල ගහක්. එතකොට මේ විශාල ගහේ අතු තියෙනවලු මේ දියට නැමිලා. හරිද? දැන් කුඹුක් කතු වල ඉඳන් කොල්ලෝ එහෙම පයින්නවා නේද? ඇලවල් වල එහෙමනේ කරන්නේ. දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවද. හැබැයි මෙයා කොල්ලෝ ගැන නෙවෙයි ලියන්නේ මාළුවෝ ගැන. නේද? මාළුවෝ මොකද කරන්නේ? ඒ අස්සේ දිය නටනවා දිය මේ පීනගෙන යනවා නේද? පුරපසේ සඳ එක්ක තරංගයට මෝරන්ට හුලන්දා ඔය කිම්ද මල්වර විල්මහට. මෙයා මේ මොනරාගල දිස්ත්‍රික්කේ මේ හුලන්දා ඔයට එනකොට මේ හුලන්දා ඔයේ වතුර නැහැලු. එතකොට වතුර නැති වුනහම වතුර අර වදිනවා වතුර නැති වුනහම පොඩි වලවල් හාරනවා. ඒව හාරලා තමයි නාන්නේ මිනිස්සු. එතකොට මෙහි වගේ මේ පායලා ග්‍රීෂ්ම කාලේ තිබ්බ හුලන්දා ඔය අර මේ එනවා මේ වැසි සමයේදී හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල්මහට. ඉල්මහ කියන්නේ වැස්ස තියෙන කාලය. එතකොට ඉල් මාසය කියන්නේ නොවැම්බර් මාසය. එතකොට නොවැම්බර් මාසයේදී මොකද වෙන්නේ? මේ හුලන්දා ඔය අර තිබුණු දිය කඩਿੱත්ත මොකද වෙන්නේ? දැන් මේක විශාල ඔයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ඔය එක්කම ගමන් කරනකොට එයාට මේ ඔය විතරක් ගැන නෙමෙයි අදහස් එන්නේ. ඔයත් එක්ක තමන්ගේ පෙම්වතිය පිළිබඳ තමයි අදහස් එන්නේ. හරි? එතකොට මේ පෙම්වතිය කියන්නේ තමන්ගේ බිරිඳ පිළිබඳ අදහස් එනවා.
ස්නේහය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ. ස්නේහය. එතකොට ස්නේහය කියන දේ වැඩි හරියක්ම දැනෙන්නේ ලං වෙලා ඉන්නකොටද අපි ඈතට යනකොටද? අපි ඈතට යනකොට යන්න මොකද වෙන්නේ? ආදරය කියන එක දැනෙනවා වැඩි වෙනවා. නේද? එතකොට දැන් මෙයාට මතක් වෙනවා ස්නේහය පිරී ගිය ඔබේ නයන කියන්නේ ඇස්වල නිල් පොකුණ. නිල් පොකුණක් වගේ ඒක හරි පිරිසුදුයි ඒ හිනාව. දිය නලින වැසි සමේ රැලි නගා උතුරාය. නේද? අර හුලන්දා ඔය මොකද වෙන්නේ? මේ වහින්ද රැලි ගහලා ඒක උතුරලා යනවා. අන්න ඒ වගේ තමයි ජීවිතේ මොකද වෙන්නේ? සතුට එනකොට ඒක රැලි ගහලා උතුරලා යනවලු අරයාගේ ඇස් දෙකේ. තඹර පෙති අතර හෙල්මැලිව රේණු වැසි වසින. තඹර කියන්නේ නෙළුම්. නෙළුම් මල්. ඒ පෙති අතර හෙල්මැලිව කියන්නේ හෙල්මැලි. කියන්නේ සුදු මානෙල් මල්. රේණු වැසි වසින ඔබෙසිනා වෙන්නිවේ හුණුව ගියලේ නහර. දැන් මෙයා යනකොට මේ ග්‍රීෂ්මය කියන එක දැනෙනවා මේ මොනරාගල දිස්ත්‍රික්කේ. එතකොට දැන් තාත්තෙක් එක පැත්තකින් ගුරුවරයෙක් මෙයා දැන් මේ අත්දැකීම ගන්නේ මොනරාගල දිස්ත්‍රික්කයට ගිහිල්ලා. එතකොට මෙයාට දැනෙනවා තමන්ගේ දුව තමන්ගේ බිරිඳත් එක්ක වෙනම ඉන්නවා නේද? එතකොට දුවව බලන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඉස්සර තිබ්බේ නැහැනේ දුරකථන වලින් පවුල එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ලියුම් ගණදෙනු හරහා තමයි වන්නේ. එතකොට ලියුමක් යන්නත් ගොඩ කාලයක් යනවා. එතකොට අර කියන හැඟීම් ඉවසගෙන ඉන්න ඕනේ. එතකොට කියනවා තඹර පෙති අතර හෙල්මැලිව රේණු වැසි වසින ඔබෙසිනාවෙන් නිවේ හුණුව ගියලේ නහර. එතකොට මේ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ ජීවිතය ගැන කතා කරනකොට දුෂ්කරත්වයේ හින්දාම එයාලා අත්විඳින පීඩාවක් තියෙනවා. වතුර නැහැ නේද? වතුර නැති වෙලා එතකොට වතුර හොයාගෙන මේ මිනිස්සු කිලෝමීටර් ගණන් යන්න ඕනේ. එතකොට එහෙම යනකොට මෙයාලට වැස්ස කියන දේ දිව්‍ය ඖෂධයක් වගේ නේද? එතකොට අර රත් වෙච්ච ලේ නහරවල් වලට මොකද වෙන්නේ? අර වැස්ස ආපුහාම ඒක සිනහාවක් බවට පත් වෙනවා. ඒක තමයි මේ කවිය මෙතනින් කියවෙන්නේ. ඊළඟ කවියට ගියපුවාම ඊළඟ කවිය කියනවා දෙවැට දිග කරඳ වැල්. එතකොට වැල් විශේෂයක් කරඳ කියන වැල්. දෙවැට දිග කියන්නේ වැටවල් දෙකක් අතරේ වැටවල් දෙකක් අතරේ ආරුක්කු යට සැඟව නිල් කුරුළු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට. දැන් කුරුල්ල කූඩු හදාගෙන ඉන්නේ කොහෙද? මේ කුරුල්ලෝ වැටවල් දෙකක් අතර නේද? වැටවල් දෙකක් අතර කූඩු හදාගෙන ඉන්නවලු. වැටවල් දෙකක් අතර. දැන් මෙහෙම එක වැටක් මෙහෙම ගහලා තියෙනවා. දැන් මෙහෙම වැටවල් ගහලා දෙකක් තියෙනවා. එතකොට මේ වටවල් දෙකේ අර වැල් ඇතිලා තියෙනවා. ඉතින් කුරුළු කූඩුව මෙහි තියෙනවා. දැන් කුරුල්ලා ඉන්නවා. හරි? මේ මොන කුරුල්ලෝද? කුරුල්ල කියලා අපි කාටද කියන්නේ කියලා අපි ඉස්සරහට බලමු. හරි? නිල් කුරුළු බිලිඳු නිදි. ඒ කියන්නේ චූටි කුරුළු පැටියෙක් නිදි ඇහැරවන්නේ කුමට? එයා ඇහැරවන්න නම් ඇයි ඇහැරවන්නේ නිදාගෙන ඉන්න එක්කෙනා කියලා අහනවා. රැගෙන දෝතට පෙරා උණු හුමට හිරු එළිය මිහිරි මව් කිරි වගේ පොවන්නෙමි නුඹලාට. එතකොට ගුරුවරයෙක් තමයි මේ කවිය ලියන්නේ. නිල් කුරුළු කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? නිල් කුරුළු. නිල් කුරුළු. මෙතන ගත්තාම විශේෂණ පදයක් දීලා තියෙනවා නිල් කියලා. එතකොට නිල් කුරුළු කියන එකෙන් අදහස් වෙන්නේ ළමයි. ළමයි. ඔයාලා කොහේ හරි නිල් කුරුල්ල දැකලා දැන් කවි සමේ නම් නිල් කියනවා කළු පාටට. හැබැයි මේ නිල් පාට කුරුල්ල දැකලා තියෙනවද? මේ නිල් කුරුල්ල ගැන කතා කරනකොට මෙයාලා ඊටාම මේ හොයාගන්න අමාරු කුරුළු විශේෂයක් නේද? වටිනා කුරුළු විශේෂයක්. ඒ කුරුළු විශේෂය තමයි ළමයි. එතකොට මේ යනකොට මේ ළමයි මේ පරිසරයත් එක්ක එයාලගේ හීන කියන ඒවා ඇහිරිලා තියෙන්නේ. ඒවා විවෘත වෙලා නැහැ ලෝකයක් එක්ක. අන්න ඒ වගේ තැනකට ඒ වගේ පරිසරයක ඒ වගේ ලෝකයක් තියෙන තැනකට තමයි මේ රත්නශ්‍රී විජේසිංහ යන්නේ. එතකොට එයා දැන් කුරුල්ලන්ට කවදාවත් කිරි පොවන්න බෑනේ නේද? කුරුල්ලන්ට තියෙන හොටයක් නේ. එතකොට කුරුල්ල කියන්නේ කිරි බොන සත්තු జాතියක් නෙමෙයි. එතකොට මෙයා කියනවා රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය. අධ්‍යාපනය කියන හිරු එළිය තමයි ඔයාලට මම දෙන්නේ මිහිරි මව් කිරි වගේ පොවන්නේ නුඹලාට. කවදාවත් ඔයාලට බැනලා ගහලා නෙවෙයි ඔය පොවන්නේ මිහිරි මව් කිරි වගේ නේද? මවක්
කිරි දෙනවා වගේ මං ඒ විදිහට ලෙන්ගතුකමකින් තමයි ඔයාලට මේ ශිල්පය දෙන්නේ කියලා ඒ පද්‍යයේ කියවෙනවා. ඊළඟ පද්‍යයට ගියපුවාම රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන. හරි? වනාන්තරය ගත්තහම ඒක ඉතා රමණීයයි. දැන් අපි ජීවත් වෙනකොට එකපාර වනයේකට ගියපුවම වනයෙන් එනවා මොකද්ද? සිසිල් සුළඟ එනවා. තව මොනවද එන්නේ? සිසිල් සුළඟත් එක්ක අපිට නිකන් සිතට දැනෙනවා නේද සිසිලසක්. ඒ සිතට දැනෙනවා නිවීමක්. ඒ කියන්නේ මේ නාගරික ජීවිතය ගත කරලා අපි ග්‍රාමීය ජීවිතයට යනකොට එතන තියෙන සිසිලස, ඒ තියෙන විඩහව සංසිඳුවන එක මේ රත්නශ්‍රී විජේසිංහට ඒක හොඳටම දැනෙනවා. සන්නාලියන් කොහොම ඇන්දාද දේ දුන්න. නේද? මොනරුන්ගේ පිල් කියන එකත් ඊටාම ලස්සනයි. දේ දුන්න කියන එකත් ඊටාම ලස්සනයි. හරි? එතකොට රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල් වියන. මේ මොනරුන්ට පිල් වියනවා සන්නාලියෝ. ඒ කට්ටිය ඇන්දාද දේ දුන්න. කොහොමද මේ දේ දුන්නු ඇන්දේ? වැහි වතුර ඉහිනවා නම් වුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් නුඹ මා ළඟට. මෙන්න මේ කියන කොටසෙන් මම යනවා වෙනම පැත්තකට. හරි? මේ කවියේ තියෙනවා යම්කිසි ව්‍යංගාර්ථ යෙදුම් තියෙනවා සහ මේ මුලින්ම වාචාර්ථ යෙදුම් තියෙනවා. වැහි වතුර ඉහිනවා නම් මොවුන් විහිළුවට. ඔයාගේ වසන්තය පිළිබඳව තියෙන හීන කවුරු හරි විහිළුවකට අරන් තියනවා නම් නේද? අන්න එහෙම වගේ අවස්ථාවක වැහි වතුර ඉහිනවා නම් මොවුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට. ඒ විහිළුව නැති කරලා දෙන්නම් අධ්‍යාපනය කියන එක ඉස්සරහට කරගෙන යන්න කියලා ගුරුවරයෙක් වශයෙන් මේ ළමයින්ට දෙන උපදේශක් එතන තියෙන්නේ. හරි? එතකොට මොනරෙක්ට පිල් වගේ මොනරෙක්ට පිල් තියෙනකොට ඒක ඊටාම ලස්සනයි. අන්න ඒ වගේ තමයි ජීවිතේට අධ්‍යාපනයේ තියෙනකොටත් ඒක මොනරොක්ට හම්බෙලා තියෙන පිල් වගේ ජීවිතය දකින්න තවදුරටත් වැදගත් වෙනවා මේ අධ්‍යාපනය කියන එක. ඊළඟ කවියට යනකොට ඊළඟ කවිය ලස්සන කතාවක් කියනවා වැහිවලා කුළු රංචු කඳු මුදුන් වල ලගින. දැන් මේ මොනරාගල කියන දිස්ත්‍රික්කය ගැන කතා කරනකොට මේක තැනිතලා භූමියක් නේද? මේ තැනිතලා භූමියේදී දැන් කඳු මුදුන් වල තමයි තියෙන්නේ මෙන්න මේ වැහිවලා කුළු ටික. දැන් රත්නශ්‍රී විජේසිංහ මේ ඉන්නේ කොහෙද? මේ තැනිතලා භූමියේ. ඔන්න ඉන්නවා. හරි? මෙන්න ඉන්නවා. එතකොට දැන් මෙයාට පේනවා අර ඈත පායලා තියෙන වැහිවලා කුළු ටික. එයා කියනවා වැහිවලා කුළු රංචු කඳු මුදුන් වල ලගිනවා. කඳු වල දැන් අර වැහිවලා කුළු තියෙනවා. දැන් නේවි තැනි බිමට සීතලයි මගේ සිතට. මගේ සිතට දැන් සීතලක් දැනෙනවා. මේ වැහිවලා ටික කුළු ටික කවදා හරි මෙන්න මේ තැනි බිමට එනවා. කවදා හරි ඒ ඈත ළමයි නොදකින ඒ වසන්තය කියන එක ඒ ළමයින්ගේ ජීවිතවලට එනවා. ඒ එන්නේ වෙන මොකකින්වත් නෙවෙයි අධ්‍යාපනයෙන් එන්නේ. හරි වැසි සමේ රෑඳේ සිහිනයක් වීන්න ඔබ එන්න ඉතින් මට හෙට දවස මට දෙන්න. එතකොට එයා එතන වෙන අදහසක් ගේනවා. වැසි සමේ රෑඳේ සිහිනයක් වීන්න. තමන්ගේ පෙම්වතියට කියනවා නේද? ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. එතකොට ප්‍රේමය කියන එක මෙයාට හෙට දවස කොහොමද ගේන්නේ නේද? ජීවිතය පිළිබඳව තියෙන පරිණතභාවයක් ප්‍රේමය තුලින් අත්විඳිනවා. ඊළඟට තමන් කැමති තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක ජීවත් වෙනකොට හෙට දවස කියන එකක් ගැන හිතෙනවා. දැන් මේ තාත්තෙක් තමන්ගේ අම්මා මේ තමන්ගේ බිරිඳ නැත්නම් බිරිඳ සහ දරුවා කියන දෙන්නගෙම හෙට දවස වෙනුවෙන් එයාට ඒ ළමයා සහ බිරිඳ ඉන්න ප්‍රදේශය අත්හැරලා යන්න වෙනවා දුෂ්කර ප්‍රදේශයකට. ඒ ගිහිල්ලා එයාර නිල් කුරුල්ලු කියන නිල් කුරුල්ල වගේ දකින්න ළමයි ටික හරි නිදහසේ ඉන්නේ නිල් කුරුල්ලා. නිල් කියන එකෙන් නිදහස් සංකේතවත් කරන්නත් පුළුවන්. එතකොට මේ කුරුල්ලෝ ටිකව දකිනවා. එතකොට මෙයාලගේ අධ්‍යාපනයේට කොහොමද මෙයා වැදගත් වෙන්නේ කියලා ඊළඟ කවියේදී කියනවා. ගිම්හානයේ ගිලන් වී කෘෂව සුදු මැලිව. ගිම්හාන කාලය කියන්නේ ගිම්හානය කියන්නේ ඊටාම උණුසුමක් තියෙන කාලයක්. නේද? එතකොට මොනරාගල මේ ප්‍රදේශය ගැන කතා කරනකොට මෙහි හේන් වගා කරනවා. නේද? ඊට පස්සේ ඊටාම උණුසුම් දේශගුණයක් තියෙනවා. නේද? ඔයවල් එහෙම මේ ඒ උණුසුමත් එක්ක ඔය දිය කඩਿੱත්තක් බවට දිය මේ පාරක් බවට පත් වෙලා තියෙනවා. නේද? ඒ වගේ වෙලාවක ගිම්හානයේ ගිලන් කෘෂව සුදු මැලිව. කෘෂව කියන්නේ කෘෂයි.
කෘෂව ළමයෙක් ඉන්නවා. කෘෂව කියන එකෙන් අදහස් වෙන්නේ කෙට්ටු කියන එක. හරි? එතකොට කෘෂවයි කියලා කියන්නේ කෙට්ටුයි කියන එක. මේ වගේ ළමයෙක්ට අපි කෘෂවයි කියලා කියන්නේ නැහැ. හරි? මේ ළමයා තරබාරු ළමයෙක්. කෘෂවයි කියන්නේ මෙන්න මේ වගේ ළමයෙක්ට තමයි කෘෂවයි කියන්නේ. ඇදි ඇදි ඉකි ගැසූ ගඟ නැවත පිරිපුඤ්ඤ. මේ ගඟ මොකද වෙලා තියෙන්නේ? දැන් අර ගිම්හාන කාලයේ ඊටාම දිය මේ සීරාවක් වගේ ගලාගෙන ගියේ. හැබැයි දැන් වහිනකොට මේක උතුරලා යනවා. දුෂ්කරය කියා යා යුතුයද හැරදා ජීවිතය. දුෂ්කරය කියා හැර යා යුතුයද ජීවිතය. කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස. මේකෙන් ගන්න පුළුවන් අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මේ දුෂ්කරත්වය රත්නශ්‍රී විජේසිංහට දැකලා එයා කවදාවත් මොනරාගල එපා කියලා ආයෙ ගාල්ලට ගියේ නැහැ. කවදාවත් එයා මොනරාගල එපා කියලා ආයෙ මේ ගාල්ලට ගියේ නැහැ. එතකොට එයාගේ එක අත්දැකීමක් තියෙනවා. එයා දුෂ්කර පාසලක ඒ දුෂ්කර අත්දැකීම ලබා ගත්තා. ඒ හරහා එයා ලබාගත් අත්දැකීම් ප්‍රමාණය තියෙනවා. ඒ හරහා එයා කියනවා දුෂ්කරයි කියලා ජීවිතය අත්හරින්න බෑ කියලා. ඇත්ත තමයි. නේද? දුෂ්කර පත්වීමක් හම්බුණා කියලා ඒ වෘත්තියෙන් ඉවත් වෙන්න බෑ. ඉවත් වුණොත් මොකද වෙන්නේ? බිරිඳ ඉන්නවා, වයස අවුරුදු 1ක ඉන්න ළමයෙක් ඉන්නවා. එතකොට ඒ දෙන්නට රැකියාවක් නැහැ, මුදල් හම්බ වෙන විදිහක් නැති වෙනවා ඒ පවුලට. හැබැයි මේ ළමයින්ට පෙරලා මේක ගන්න පුළුවන් දුෂ්කරය කියා යා යුතුයද හැරදා ජීවිතේ. එතකොට යම්කිසි ළමයෙක් ඉන්නවා නම් ජීවිතේ දුෂ්කරයි කියලා අපි අත්හැරලා යන්න ගියොත් මේ අධ්‍යාපනය කියන එකෙන් අත්හැරලා යන්න ගියොත් දුෂ්කරයි කියලා අපි තවත් දුෂ්කරත්වයට තමයිපත් වෙන්නේ. ඒ හින්දා මේ දුෂ්කරත්වයත් එක්ක අපි සටන් වදින්න ඕනි අධ්‍යාපනයේ. ඒ හේතුව හින්දා තමයි අන්න කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස. කවදාවත් මලක් කියන එක මලක් විදිහට නෙවෙයි එන්නේ. ඒක කලින් එන්නේ පොහොට්ටුවක්. නේද? සමහර විට ඒකේ නටුවේ කටු තියෙන්නත් පුළුවන්. අන්න එහෙම වෙච්ච එක තමයි පස්සේ ලස්සන මලක් වෙලා පිපෙන්නේ. අන්න ඒ වගේ තමයි මුලින් ඔයාලා ළමයි ජීවිතේ පටන් ගන්නකොටත් ඒක පටන් ගන්න ඉතාම දුෂ්කර විදිහට. පාසල් කාලය කියන්නේ පාඩම් කරන්න ඕනේ. නේද? ඊළඟට ගෙදර වැඩ දෙනවා හැම විෂයකම. එතකොට එකක් හරි අතරපසු වුණොත් ගුටි කන්න ඕනේ. හැමදාම උදේ නැගිටලා පාසල් යන්න ඕනේ. නේද? එතකොට මේ වගේ දුෂ්කරත්වයක් පාසල් ජීවිතේ තියෙනවා. හැබැයි ඒ ඇතුලේ තියෙනවා ලස්සන සුන්දරත්වයක්. නේද? ඒ දුෂ්කරේ අපි කවදාවත් අපි ආපස්සට මතක් කරන්නේ නැහැනේ අපි දකින සුන්දර දේවල්. නේද? අපි පස්සේ සතුටක් විදිහට මතක් කරන්නේ අපි විඳපු දුක්ඛන්දරාව මිසක් අපි විඳිච්ච සතුටු දේවල් අපිට තව අවුරුද්දකින් දෙකකින් අපි ඒවා සතුටුයි කියලා මතක් කරන්නේ නැහැ. හැබැයි අපි මේ කාලේ යම් කිසි ආකාරයක මොකද දුෂ්කරත්වයක් වින්දා නම් අන්නේ දුෂ්කරත්වය තමයි පස්සේ කාලෙක අපිට සතුටක් විදිහට භුක්ති විඳින්න පුළුවන්. එතකොට මේ කවියා මේක सिद्ध කරලා තියෙනවා. එයා විඳ දුෂ්කරත්වය කියන එක මේ අත්දැකීම් හරහා ඉදිරිපත් කරලා තියෙනවා. කවදාවත් මලක් එකපාර මලක් විදිහට පිපෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මල කියන එක පත් වෙන්නේ කලින් කටු පොකුරක් වෙන්න පුළුවන් නේද? ඒවම තමයි මල් කියන ඒවා පත් වෙන්නේ. එතකොට දැන් මේ පද්‍ය පන්ති ඔයාලට තේරෙනවා මේකෙන් මොකද්ද කියන්නේ. එතකොට මේකේ තියෙනවා ව්‍යංගාර්ථ කියන ව්‍යංගාර්ථය කියන්නේ අපි කියවෙන්නේ නැහැ. දැන් ඔය දෑල දුඩමලුය සුවඳ බැරුවායින්ට. දැන් ඒක එකපාරම අපිට කියන්න පුළුවන් නේද? හැබැයි ඒ තුල ව්‍යංගාර්ථයක් නැහැ. අපිට සමහර විට මතු පිටට නොපෙනෙන ගැඹුරු අර්ථ තියෙනවා නම් අන්න ඒකට කියනවා ව්‍යංගාර්ථ කියලා. හරි. එතකොට අද මේ පාඩම මෙතනින් ඉවරයි. අපි මේ සාකච්ඡාව ඊට පස්සේ අපි සාකච්ඡා කරමු මේ කවියේ තියෙන භාෂාව කොහොමද මේකේ කාව්‍යෝක්ති සහ විභාගයට මේ කවියෙන් මොන වගේ දේවල් එනවද කියලා. හරි. ආයිබෝවන් සියලු දෙනාට.